මේ අපේ ලංකා ඉතිහාසයේ මේ රජ පවුලකට අභියෝග කරලා මේ බේරුණ කවුරු හරි ඉන්නවද? ඈ නෑනේ. දැන් අර ඈලේ පොළ වැවේ ගිල්ලුවේ රජතුමාට නිකන් අභියෝගයක් වගේ කියලා. දැන් ඊට පස්සේ මේ අපේ රජ පවුලක් නෙමේ කවුද අපේ මහින්ද රාජපක්ෂ ඈ මතකද ඡන්දෙ ඉල්ලලා මාෂල්ට කරපු දේ දැම්මනේ හිරේ අවුරුදු 3ක් විතර ඈ නැද්ද මං කියන්නේ ඔය රජතුමා එනකොට ඒ කාලේ මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉඳගත්තාම මේ අනිත් අය ඉස්සරහින්වත් යන්නේ නැහැලු වල පරක්කමේ ඈ ඉස්සරහින් ගියත් 5000කට බුදු අන්න කියලා කියන්නේ නැති ටික විතරයි වැඳලලු යන්නේ. අර කියන්නේ පාර්ලිමේන්තුවේ මේ අර හඳුන්නෙත්ති മന്ത്രിතුමා ඒ තරම් බලයක් තිබ්බේ. මේ හැම තැනම පුදුම දක්ෂතා තියෙන පවුලන්නේ අනිත් එක. ඈ මේ අර රග්බිද මොනවද ගහන්න ගියාම මේ නාමල් තමයි බෝලේ බදාගෙන ඉස්සරහට දුවගෙන එන්නේ. අනිත් ඔක්කොම ක්‍රීඩකයෝ මේ පිටිපස්සේ. හරි එතකොටම එයාලා ඉන්නවනේ අර ෆොටෝ ගහන අයියලා අර මෙහෙම කරලා එනකොට එයා තමයි ගන්න ඉස්සරහට කාර් රේස් එකක් ගියොත් නාමල්ල ඉස්සර කරන්න බෑ හිමින් එන්න ඕනේ අර ඉස්සරහින් යන්න ඕනේ මාර දක්ෂතා තියෙන පවුල අනිත් එක මේ හමුදා නිලධාරියෝද අභ්‍යවකාශ ගගන ගාමියෝද රොකට් නිෂ්පාදකයෝද අර පවුලන්නේ යන්නේ ඕකට අභියෝග කරපු එකෙක් නෑ තාජුදීන්ට මොකද වුනේ මම මේ කියන්නේ යන්නේ මොකද දන්නවද? හැබැයි ඔය පවුලට අභියෝග කරා මේ ළඟදී එක්කෙනෙක්. හරි. දේශි වෙන්නේ නැහැ උන්දට. මං හිතන්නේ ඔවුන්දට දිනන්න දෙයි කියලා. ඇයි සුළුපටු පරම්පරාවක් දක්වා. ඈ කී දෙනෙක් ඉන්නවද? මහින්ද රාජපක්ෂ, සිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝසිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අය ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ. තව ඔය වගේ එකතු වෙලා ඇයි අර එයා ලංකාවේ මස්සිනාලා ලොකු පවුලක් මං හිතන්නේ අර පවුලට ඕකට ඇටැක් කරන්න පුළුවන් කියලා. කවුරු ගැනද මම මේ කියන්නේ? කේහෙලිය හැප්පුනේ කළු ගලක් එක්ක. කේහෙලියක ඉන්නේ කී දෙනායිද? කේහෙලියයි කුසුම් චමිත්‍රි අමාලි රමිත බෑන ඉසුරු තව කවුද චන්දුලාද කවුද 4-5 දෙනා අරක එහෙම පවුලක්ද කේහෙලියට ඔය ජයග්‍රහණය හම්බෙන්නේ නැහැ ලෝකේ අපේ රටේ ඉතිහාසයේ පවුලක්ම තියපු වාර්තාවක් කිසිම වාර්තාවක් මහින්දලාට පිටින් වෙන එකෙකුට තියන්න දෙන්නේ නෑ මහින්දලා. මහින්ද එම්බා කෙහෙලිය. තොප මට අභියෝග කළා නෝයද? කියලා දැන් කෙහෙලියට ගේම දෙන්න බලාගෙන නැත්තේ. බලන්නකෝ. ඔය පවුල දෙන්නේ නෑ කෙහෙලියට ඔය වார்த்தාව තියාගන්න ඈ. අනිවාර්යෙන්. අද කිව්වා කියලා හිතාගන්න. හුණා කිව්වා වගේ කියන්නේ ඈ.